සඳබෝ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. 2024 වරහන් 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නියමිත නංගිලා මල්ලිලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අපි අරගෙන එන්නේ. ඔයාලට මතක් කරන්න ඕනි මේ වෙනකොට අපේ YouTube channel එක හරහා අපි ඉතිහාසය අනුමාන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් අපි අනුමාන වලට WhatsApp group කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ link ටිකත් අපි පල්ලෙහා description එකේ දාලා තියන්නම් ඔයාලට පුළුවන් ඒ group වලට join වෙන්න. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ධර්මයේ කියන විෂයට එන්න පුළුවන් අනුමාන මොනවද කියලා තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා අපි යමු වීඩියෝ එකට. ප්‍රේමණීය මිනිසුන්ගේ සොඳුරු නවාතැන සඳබෝ YouTube channel එක දැන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන අනුමාන ටික මම හොයාගත්තේ WhatsApp channel එක share වෙනවා දැකලා. ඉතින් සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලිලාට උදව්වක් වෙයි කියලා තමයි වීඩියෝ එකක් විදිහට අපි ඒ අනුමාන ටික අරගෙන එන්නේ. ඉතින් අපි බලමු බුද්ධ ධර්මයේ විෂයට 2024 වරහන් 2025 වර්ෂයේ එන්න පුළුවන් මොන වගේ අනුමානද කියලා අපි බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් එක කර්මය දෙක ස්තූපය අනගාരിക ධර්මපාලතුමා සඳකඩ පහන බුදුගුණ වල අසරණ සරණ ගුණය අනිවාර්යෙන් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම අනිත් ඒවත් පාඩම් කරගන්න කියලා දීලා තියෙනවා. ඒ වගේම සිංහලෝවාද සූත්‍රය එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. වටදාගය ඒ වගේම දෙවන හෝ සිව්වන ධර්ම සංගායනාව එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඊට අමතරව අභියෝග ජයගමු කියන පාඩමෙන් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. පාරමිතා නතං කම්මං කතං සාදු කියන ගාථාව වෙන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම සූකරාණී අසාදුනි කියන ගාථාව වෙන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් සමත භාවනාව එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම නීවරණ එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඉතින් WhatsApp channel එක share වෙන අනුමාන තමයි මේ විදිහට මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලට බලා ගන්න පුළුවන් අනුමාන ටික මේ විදිහට. ඒ වගේම ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනි අපි සාමාන්‍ය පෙළ විභාගයේ ඉවර වෙනකල් මේ විදිහට සාමාන්‍ය පෙළ විෂයන් වලට අනුමාන වීඩියෝ අරගෙන එනවා. ඒ නිසා තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට සහ WhatsApp channel එකට join වෙන්න. ඒකේ අපි සාමාන්‍ය පෙළ විභාගයට අදාළ short note ඒ වගේම අනුමාන වගේ දේවල් WhatsApp channel එකේ WhatsApp group එකේ share කරනවා. ඉතින් ඒවට join වෙලා ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් අනිවාර්යෙන් share කරන්න. එහෙනම් තවත් අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.